වාර්ෂික සඳහන් විහිදකරන සැදැහැති බෞද්ධ ජනතාවගේ සාධනාදපත්ති මේ වන විට රටේ නගර අතර ආරම්භ කිරීමට පටිඝ සූදානම් කර ඇත. සම්පූර්ණ ආලෝකයේ
කාලයන්නේ රහතන් වහන්සේලාත් සුමන සාමයයන් වහන්සේත් පණ්ඩුක
විදුහල්පතිතුමා ඇතුළු ආදරණීය ආචාර්ය මණ්ඩලයෙන් අවසරයි. ඒ වගේම අද උදෑසන පාන්දරේ සිටම මම හිතන්නේ අපිත් එක්ක එකතුලා සිටින දෙමාපියනි, දුවදරුවනි, අනෙකුත් සියලු දෙනාම අවසරයි. මම හිතන්නේ රත්තර මහබෝධි විද්‍යාලයට ඓතිහාසික දිනයක් කිව්වොත් නිවැරදියි. මොකද මම හිතන්නේ අපේ ගුරු මණ්ඩලයේ සියලු දෙනාගේම අදහසක් තිබුණා මේක පෙරදැරිව හිටියේ අපේ ගයන්ස අපි හැම දෙයක්ම කරනවා සර් මේක ඇතුළට වෙලා. අපි කරන දේවල් කිසි දෙයක් බාහිරින් දකින්නේ නැහැ කවුරු. මේක අපි මේක මෙහෙම කරලා හරියන්නේ නැහැ. අපි පාසලක් විදියට අපි ඉන්නවා කියලා අවට අයට දැනෙන්න යමක් කරන්නට. මං ගොස් කිසි ගැටලුවක් නැහැ. අපි බලමු මට පුළුවන් දෙයක් මං කරන්න. බලලා පටන් ගන්න. මං හිතන්නේ මට ඇත්තටම ලොකු මේ පීඩනයක් තිබුණේ නැහැ. මොකද ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාම එකට එකතු වෙලා කරන්න ඕන වැඩ ටික සම්පූර්ණයෙන් බෙදාගෙන සියලු දේවල් කරගෙන ගියා. මට තිබුණේ අවට තිබුණු පිටස්තර ආයතන සහ කලාපයේ තියෙන අන්තර් සම්බන්ධතාවය ඇති කරගෙන ඒකට අවශ්‍ය කරන අනුමැතිය සහ මොකද අපි යන්නේ තනියම නෙමෙයි. අපි යන්නේ ඔබලාගේ ජීවිතත් එක්ක තමයි අපි එළියට යන්නේ. එතකොට මේ ජීවිත සම්බන්ධ වගකීම තමයි අනුමැතිය දෙනකොට මට කලාපය හරහා දෙන්නේ. පළවෙනි එක ළමයින්ගේ ආරක්ෂාව. මේකත් එක්ක අපි පාසලෙන් එළියට යන්න ඕන. ඔය කට්ටිය දන්නවා පාසල් වලින් එළියට ගියපුවාම තියෙන අවදානම් තත්ත්වය. නමුත් මම හිතන්නේ අපි මේ අවසානය කරා ඇවිල්ලා තියෙන්නේ අපිට සියලු දේ ස්වභාවය ධර්මයේ විසින් සියලු දේවල් යහපත් ආකාරයට ඉෂ්ට සිද්ධ කරලා දුන්නා. මොකද අපි යහපත් කාර්යයක් සඳහා තමයි අද දින එළියට බැස්සේ. මම හිතන්නේ මේ කාර්යයේදී ඔබලට පේන්න ඇති අපි කුඩා පාසලක් වුණාට අපිට සමහරක් දේවල් කරන්න බෑ කියලා වගේ ළමයිගේ මානසික තත්ත්වයකුත් තියෙනවා. අපි ගම ඇතුලේ අපි කුඩා පාසලක් අපි කොහොමද මේ වගේ දෙයක් කරන්නේ? එතකොට මේ කරන්නට බෑ කියන මතය ඔවුන්ගේ සිත් සතන් තුළින් ඉවත් කරන්නට අපිටත් යමක් කරන්න පුළුවන් කියන ආත්ම විශ්වාසය අපිට ලබා දෙන්න පුළුවන් හොඳම ක්‍රමයක් තමයි මේක. මොකද අපි අර ඉගෙන ගන්න පන්ති කාමරය තුලට වෙලා ඉන්න තැන අපිට මේ ආත්ම විශ්වාසය කියන එක ගොඩනගා ගන්නට ටිකක් අමාරුයි. ඒ එකම තැනක ඉඳලා. එතකොට ඔවුන් ටිකක් එළියට බැස්සම අපි කොච්චර හදලා තිබුණත් අපි එළියට බහිනකොට මේක අපේ අතින් ගිලිහෙන්න බලනවා. මේකට හොඳම දේ තමයි අර එළියට බහැලම අපි කියන්නේ අර පීනන්න ඕන නම් ගඟට යන්න ඕන කියන්නේ. ගොඩ ඉඳලා පීනන්න ඉගෙන ගන්න බෑ කියන්නේ. අන්න ඒ වගේ අපි මේක එළියට බහැලම අපේ සිස්තතන් තුළට ගත්තොත් තමයි අපේ ළමයින්ට ආත්ම විශ්වාසයක් ඇති වෙන නෑ අපිටත් පුළුවන්. අපිත් මේ සමාජයේ ඒ වගේම ළමයි කොට්ටාසයක් කියන මතයට වුන් වෙන්නේ. මොකද පාසල් පද්ධතිය ගත්තාම සියල්ලන් ඉන්නේ දරුවන් ඔබලා සියලු දෙනාම එකම මානසික මට්ටම් වල ඉන්නේ. ඒ නිසා ඔබලාට මේ දේ කරන්න පුළුවන්. අපිත් ආචාර්ය මණ්ඩලයෙන් විදියට අපේ ඉන්න සියලු සමාජිකාවන් මේ ජාතික පාසල් පද්ධතිය ඒ හැම ඕනම තැනක වැඩ කරන්න පුළුවන් ගුරු පිරිසක් ඔයගලත් එක්ක ඉන්නේ. ඒ නිසා මේ නිසා තමයි මම හැම වෙලාවෙම කියන්නේ අපිට හැම දෙයක්ම කරන්න පුළුවන් පිරිසක් අපිත් එක්ක ඉන්නේ. මොකද නැත්තම් සමහරුන්ට යම් අවස්ථාවලදී හිතෙනවා අපි ඉන්නේ මේ වගේ ගමක ඊට පස්සේ මේ වගේ තැනක ඉඳලා අපිට මේ වගේ දේවල් කරන්න පුළුවන්ද කියලා. අන්න ඒ සැකේ ඔබ අතින් දුර වෙන්නට සහ
දුව දරුවනේ මම හිතන්නේ ඔයාලට ගන්න තියෙන හොඳම දේ තමයි අපිට යමක් කරන්නට ඕන වෙලාවක පුළුවන් ඕන වෙන්නේ අපිට අපේ සිතේ තියෙන හිතුවිල්ල පෙරදරිව ඒක එළියට අරගෙන යන්න තියෙන සබකෝලය නැති කරගන්න මේක තමයි අපි හැමදාම පාසල තුල මම හැමදාම කියන්නේ ඒ නිසා දෙමාපියනේ ඔයාලට ලොකු වගකීමක් තියෙනවා මේ දරුවන් අපිත් එක්ක මේ ඉදිරියට යන ගමනට ඕන් ඊටාත්ම ශක්තිමත්ව අපේ පිටිපස්සෙන් තියන්න ඊට පස්සේ ඕන් අපේ පිටිපස්සෙන් හැමදාම තියාගන්න නෙමෙයි ඔවුන් ඊට පස්සේ අපිත් එක්ක අරගෙන ඇවිල්ලා අපිට ඉස්සරහන් ඕන් ගමන් කරවන්න තමයි අපේ මේ තියෙන වෑයම. ඒ නිසා මම හිතන්නේ ඒ වෙනුවෙන් ගත්ත හොඳ උත්සාහයක් මේක. මම හිතන්නේ පාසලේ මම ඇවිල්ලා මේ පාසලට වසර 5ක් සම්පූර්ණ වෙනවා මේ සඳුදා වෙනකොට මම හිතන්නේ මට දෙමාපියොත් කතා කරලා හැවා මොකද සර් මේ අවුරුදු 5 සම්පූර්ණ වෙනකොට කරන්න ඕන කියලා. මං කිව්වා ඒක ගැන මොකද හිතන්න එපා. අවුරුදු 5 නෙමෙයි අපිට කරන්න දේවල් තියෙනවා. ඒවා අපි හිමීට කරගෙන යන්නේ. ඒක මේ මගේ දේවල් නෙමෙයි මට අපිට කරන්න පුළුවන් දේවල් ටිකක් මොනවා හරි දේවල් තියෙනවා නම් ඒක අපේ තියෙන සම්බන්ධතාව සහ අපිට අනිත් අයත් එක්ක හිතවත්ව කරගන්න යන්න පුළුවන් වුණොත් තමයි මේ හැම දෙයක්ම කරන්න පුළුවන් වෙන්නේ. මොකද දැන් ටිකක් මහන්සි ඒ නිසා ඉතාමත් ඉක්මනින් මගේ ඉස්තරි කතාව අවසන් කරනවා විනාඩි 5ක් නැත්නම් 6ක් යයි. පොඩි නිශ්ශබ්දතාවය රැකලා දෙන්න මම ඉස්සල්ලාම කියන්න ඕන මේ ලෝකයේ මිනිස්සුන්ට ලබන්න පුළුවන් සතුට ලබන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකකින් එකක් තමයි මේ අපි අද ලැබුවේ. මේකට අපි කියන්නේ නිර්ආමිෂ සතුට කියලා. නිර්ආමිෂ සතුට කියලා කියන්නේ යම් කිසි කෙනෙක් සතුටට පත් කරලා සතුට වෙන එකට තමයි නිර්ආමිෂ සුවය කියලා කියන්නේ. දැන් අපිට මෙහෙම කරන්න පුළුවන්. ඒ දරුවෝ නිශ්ශබ්ද ඉන්න ඕන මේක අහගන්න. මේක තමයි වඩා වැදගත්ම කෑල්ල. නිශ්ශබ්ද ඉන්න ඕන. ඒකයි. මේ නිර්ආමිෂ සුවය කියලා කියන්නේ යම් කිසි කෙනෙක් සතුටට පත් කරලා අපිට සතුට වෙන්න පුළුවන් නම් ඒක තමයි නිර්ආමිෂ සුවය කියලා කියන්නේ. ඒ කියන්නේ මම සතුටුයි ඔකට්ටි සතුටුයි. දැන් අපි මෙහෙම සතුට වෙන අවස්ථා තියෙනවා. ළමයි තව ළමයෙකුට නම් වණන් කියලා ඔන්න සතුට වෙනවා. එයාගේ පැන්සල කඩලා සතුට වෙනවා. ඉඩම් අල්ලගෙන සතුට වෙනවා. හොරකම් කරලා සතුට වෙනවා. හැබැයි ඒකේ අනිත් පැත්ත එක්කන දුක් විඳිනවා අපි සතුට වෙනවා. මේක එහෙම නෑ. අපි දෙගොල්ලම සතුට වෙනවා. මේකට කියන්නේ නිර්ආමිෂ සැප. මේ සැප ලියන සැප තිබෙන පොත් වහන්සේ තමයි මේ තියෙන්නේ. මේ පිරිත් පොත් වහන්සේ ඇතුලේ තමයි මේ කතාව කියන්නේ. මේක අපිට ලැබුණේ මිහිඳු හාමුදුරුවෝ මේ බුද්ධ ධර්මයේ ලංකාවට ගෙනාවට පස්සේ ඒ අපිට දීපු වටිනාම සම්පත තමයි මේ පිරිත් පොත් වහන්සේ ඇතුලේ තියෙන්නේ. මේක තමයි අපේ තරුණයෝ මේක මේ අපි වඩම්මගෙන ආවේ. ඒ නිසා මේකේ ආශිර්වාදය සියලු දෙනාටම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම ආරාධනා කරනවා මේ පිරිත් පොත් වහන්සේ කියවන්න පුළුවන් නම් ඒක ඇතුලේ තියෙනවා. අපිට ජීවත් වෙන්න පුළුවන් සතුට ලබා දෙන ක්‍රමය මේ පිරිත් පොත් වහන්සේ ඇතුලේ තියෙනවා. කවුරු හරි කියවලා තියෙන සියලු දෙනා දන්නවා. මේක අපිට කියවන්න පුළුවන්. එහෙම මේ වෙන මෙතන ඇතුලේ කිසි සම්බන්ධයක් නැහැ කියවන්න පුළුවන්. සමහරු බයයි පිරිත් පොත් වහන්සේ අතර ගන්නවා. එහෙම දෙයක් නැහැ. ඒ නිසා මේක කියවලා සතුට වෙන්න පුළුවන්. මේ පණිවිඩය කියනවත් එක්කම මම ස්තුතිවන්ත වෙනවා අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට මේ වැඩසටහන කරන්න අපිට දායකත්වය ලබා දුන්නාට පස්සේ ඉතාමත්ම සතුටින් හිටියේ. මේක අද සම්බන්ධ වෙන නමුත් දාණයට වැඩම කරන නිසා මේකට සම්බන්ධ වෙන්න අපිට පුදුමාකාර සතුටකින් උන්වහන්සේ හිටියේ. මේ දොරවල් ඇරලා තියලා ගියා සර්ලට ඕන දෙයක් කරයි යන්න කියලා. මේ ඔක්කොම අරන් ගිය සමාජල ස්වාමීන් වහන්සේ හිටපො නැති වෙලා. දොර ඇරලා තියෙන්නේ සර් ඕනිම දෙයක් කරයි යන්න කියලා කිව්වා. මේ හැම දෙයක්ම අපිට ලබා දුන්න මේ වැඩේ කරන්න ඒක ඉතාම වටිනා ආශිර්වාදයක් අපි උන්වහන්සේට නමස්කාර පූර්වක ස්තුතිවන්ත වෙනවා. මේ නාරංගොල්ල ටැම්පල් විහාරයේ අපේ නායක ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ අපිට මේ තව ඔය සේසත් එහෙම ලබා දෙන්න මේ රෝගටේ මාන්සිරි ස්වාමීන් වහන්සේ අපිට උදව් කරා. අපේ ස්වාමීන් වහන්සේට බොහෝ භක්තියුතුව අපේ නාරංගොල්ල රත්තර මහ බෝධි විද්‍යාලයේ බෞද්ධ සංගමයෙන් අපි නමස්කාර කරපුවට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ විදුහල්පතිතුමාට මෙහෙම දෙයක් කරනවා කියලා යෝජනා කරාට පස්සේ විදුහල්පතිතුමා කිව්වේ මට පුළුවන් හැම පැත්තකින් මම උදව් කරනවා සර්. ඒ වගේම අපේ ගුරුතුමියන්ලාට කිව්වේ ඔබතුමියන්ලා අපිට පුළුවන් විදිහට උදව් කරනවා වැඩේ කරගෙන යන්න කියලා. ඒ නිසා අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා. එතුමා මේක බෑ කිව්වනම් අද මේක අපිට කරන්න හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ අපේ නියෝජ්‍ය විදුහල්පතිතුමා අමුණගම සර් සෑම වෙලාවෙම අපිට උදව් කරා එක උපදෙස් දීලා මේවා කරන්න ඕන මේ කඩුපාඩුයි කියලා කියලා පුදුමාකාර සහයෝගයක් දුන්නා. අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා.
ඒ වගේම අපේ ප්‍රාථමික අංශයේ අංශභාර ගුරුතුමිය අමාත්‍ය ගුරුතුමියට අපි මේක සඳහන් කරාට පස්සේ මෙහෙම දෙයක් කරනවා කිව්වට පස්සේ එතුමියගේ පැත්තේ ඉන්න ගුරුතුමියලා අපේ ලක්මනේ ටීචර්ලා, හිතේසි ටීචර්ලා, ගිහාන් ටීචර්ලා, පූර්ණිමා ටීචර්ලා මේ කට්ටිය එකතු කරගෙන ඒ පැත්තේ ඉන්න දෙමාපියෝ එකතු කරගෙන මේ අටුම් හදලා මේවා කරලා අපිට පුදුමාකාර සහයෝගයක් දුන්නා. ඒ එකමුතුව නැත්තම් අපිට මේක කරන්න බෑ කවදාවත්. තනියෙන් යෝජනාවක් දැම්ම පරිදි මේක කරන්න බෑ. නිකන් මම යෝජනාවක් දැම්මා දැන් මේක මට කරන්න පුළුවන්. එහෙම කරන්න බෑ. ඔක්කොම එකට ධම්මලක් වගේ අතට බැඳගෙන ඉන්න ඕන. ඊට පස්සේ අපේ ද්විතීකාංශයේ අපේ මල්කාන්දේ ප්‍රමුඛ කොටගත් අංශ ප්‍රධාන ගුරුතුමිය ඊට පස්සේ අපේ අනුමටීච අධ්‍යක්ෂක බහුල ගුරුතුමියක් ඉන්නවා. අචිනිකා ටීචර්, සරලා ටීචර්, ඒ වගේම අපි අද අපේ රත්නායක ගුරුතුමිය නෑ. ඒ සියලුම ගුරුතුමියන්ලා ඒ වගේම අපි ශක්තියක් වෙලා තියෙන අපිට දැන් අපේ IT සර් ඉන්නවා. මේ සියලුම ගුරුතුමන්ලා අපිට උදව් කරා. එහෙම නැත්නම් මේක කරන්න බෑ නිකන් යෝජනාවක් දැම්මා. කරන්න කියලා. එහෙම බෑ. මේ ඔක්කොම තියෙන්නේ යාළගේ හයිය මේ තියෙන්නේ. මේ මෙතන ඉන්න දෙමාපියෝ කියන්නේ යාළගේ හයිය. ඒ නිසා ඒ සියලු දෙනාට අපි ගෞරවණීය ස්තුතිය මේ අවස්ථාවේදී පුර කරනවා. ඒ වගේම අපේ නටුම් නිර්මාණය කළ අපේ මල්ලිකා ටීචර් උදව් කරා. ඒ වගේම අපේ සංවර්ධනවාදී වැඩ කරා. මම හිතන්නේ ගුරුතුමියක් වශයෙන් දැන් එතුමිය අනාගතේ පත්වීම ලබන්න ඉන්නවා. අපි එතුමියටත් ඒම ගුරුතුමියක් වශයෙන් පත්වීම ලබන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. විශාල මෙහෙයක් කරා මල්ලිකා ටීචර් ඒ වගේ අපේ සුරේකා ටීචර් එකතු වෙලා සෑහෙන ශක්තියක් දුන්නා මේ වැඩේට නටුම් පුරුදු කරලා. ඒ නිසා එතුමියටත් අපි බොහොම ස්තුති කරනවා මේ වැඩේ සාර්ථක කරගන්න උදව් කරාට. ඒ වගේම අපේ කාර්යාලයේ සේවය කරන අපේ බස්නායක ඒ වගේ අපේ මල්කාන්ති සෑහෙන උදව් කරා මේ වැඩේට. බොහොම ස්තුතියි සියලු දෙනාටම. ඒ වගේම අපේ දෙමාපියන්ට එදා සාකච්ඡාවක් කියලා අපි මෙහෙම කරනවා කිව්වා. දෙමාපියෝ ඔක්කොම එකතු වෙලා හොඳයි සර් අපි මෙහෙම කරමු කියලා උදව් කරා. අපි ඉතාමත්ම ගෞරවණීය දෙමාපියන්ට ස්තුති වන්දනා අපේ ඉස්කෝලේ වෙනුවෙන්. ඔබලාගේ මේ සහයෝගය ඉතාම වටිනවා. අපේ දන්සල් කීපයක් සංවිධානය කරලා දුන්නා. ඒ වගේම මේකෙන් පස්සේ පොඩි දන්සලක් සංවිධානය කරනවා. ඒවට බොහොම ස්තුතියි. එහෙම නැත්තම් මේව කරන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම පොඩි මේ මතක් කිරීමක් කරනවා මේක මේ මං හිතනවා අනිත් ගුරුතුමියන්ලා හිතමනාපකම් කරගන්න නැති වෙයි කියලා. මේ වැඩේ පටන් ගන්නවා කිව්වට පස්සේ අපේ සාචින ටීචර් සෑහෙන වෙහසක් දරුවා මේ නල් ලියලම සෑහෙන වතාවක් නල් ලිව්වා මෙහෙම කතා කරා මෙහෙම කිව්වා මෙහෙම සෑහෙන වැඩ කොටසක් කරා. ඒවා ඉතාම වටිනවා ඒවා. ඒවට තමයි නිරාමිෂ සතුට කියලා කියන්නේ. ඒ කියන්නේ අපි සතුට වෙනවා බලලා සතුට වෙනවා. දැන් එතුමියගේ මහත්තයාත් ඇවිල්ලා ඉන්නවා මේ වීඩියෝ වැඩ කරන්නේ එතුමියගේ මහත්තයා. මේ ළඟදී විදේශයකින් ආවේ අපි එතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා මේ වැඩවලට. අපි මේ අනිත් ගුරුතුමියන් ඔක්කොම දායකත්වය දුන්නා. නමුත් ඊට අමතරව ලොකු සහයෝගයක් අපිට මේ කාර්යයට දුන්නා. ඒක බොහොම ස්තුතිවන්ත වෙනවා මේ වැඩවලට. මම නැවතත් කියන්නේ මේ අපි ඔක්කොම මේ ගුරුතුමියන්ලා ලොකු සර් අපි ඔක්කොම එකතු වෙලා මේ දන්වැලක් වගේ වැඩ කරේ නැත්නම් අදට මේක මෙතෙන්ද මේ සතුට ගේන්න බෑ. ඒ නිසා බොහොම ස්තුතියි. ඒ වගේම අපේ දෙමාපියන්ට බොහොම ස්තුතියි මේ වැඩේට සහයෝගය දක්වාට. සියලුම දෙනාට අපේ මේ උඩහ කොටසේ නම් වශයෙන් කියන්නේ ඇත්තට දෙමාපියෝ සමහර දෙමාපියෝගේ නම් දන්නේ නැහැ. එක්කෙනෙක් දෙන්නෙක්ගේ නම් දැනගත්තොත් අමනාපයි කියලා සියලුම දෙමාපියෝ මෙතන ඇවිල්ලා ඉන්න සියලු දෙනාට බොහොම ස්තුතියි. ඉතාමත් ඒ වගේම තමයි අපේ ශබ්ද අපේ වෙන වාදනයෙන් අපිට උදව් කරපු අපේ පාසලේ ඉන්න දරුවෝගේ දෙමාපියෝ හිටියා. එයාලටත් අපි ඉතාමත්ම ගෞරවණීය ස්තුතිවන්ත වෙනවා අපිට මේ වැඩේ කළා දෙන්න කිව්වට පස්සේ බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ පුතෙක් ඇවිල්ලා ඉන්නවා මේ ගුණකැලේ ඉස්කෝලේ. මේ අපේ අල්ලපු පාසලක දරුවෙක් ඇවිල්ලා අපිට උදව් කරා. ඉතාමත්ම ගෞරවණීය ස්තුතිවන්ත වෙන ඒ පුතාටත් අපිට ආසයි තුනා මේ පිරිත් පොත් වහන්සේ එහෙම ලස්සනට වැඩම කරන්න. මීට වැඩිය ලස්සනට වැඩම කරන්න අපිට ආසාවක් තිබ්බා. නමුත් අපිට පොඩි ආර්ථික ගැටලු මතුවලා නැත්තම් මීට වැඩිය ටිකක් පාවාට එල්ලලා මෙහෙම ලස්සනට කරන්න අපිට ලොකු ප්ලෑන් එකක් තිබ්බා. නමුත් පොඩ්ඩක් ඒ පිළිබඳ කනගාටු කරලා නමුත් ඊටාම සතුටු. ඒ වගේම අපේ ආදි ශිෂ්‍යයව උදව් කරා අපිට අර අපේ දැහැමේ දිල්මි වගේ කට්ටිය වගේම අපේ ලක්ෂිත සමීර ලකිදු ඒ වගේ කට්ටිය අපිට ඇවිල්ලා උදව් කරා. බොහොම ස්තුතියි. එහෙම නැත්තම් මේ වැඩේ කරන්න හම්බෙන්නේ අපිට කවදාවත්. නිසා නැවතත් මම කියනවා කවුරු හරි කෙනෙක්ගේ නමක් කිව්වේ නැත්තම් අමනාප වෙන්න එපා. මතක් කරේවා කියන්නේ. ඒ වගේම අපේ මේ බෆල් එක දීලා චාර්ජ් කරලා ඒක ගෙනල්ලා අපිට උදව් කරා අපේ කවිස්ක පුතා. බොහොම ස්තුතියි ඒ පුතාට. මොකද එහෙම නැත්තම් මේවා කරන්න හම්බෙන්නේ නැහැ. මේ තනියෙන්.
ඒ වගේම අපි හැම වෙලේම කතා කරේ අපි සතුටු වෙනවා මේ දෙමාපියෝයි දරුවෝයි ඔක්කොම එකතු වෙලා මේ ගමේ පාරවල් සුද්ධ කරා අපි ඒ ගැන සතුටු වෙනවා අද මෙතන එකතු වෙලා ඉන්න ඒ ගැන සතුටු වෙනවා මේ බුදුහාමුදුරුවෝගේ ධර්මයේ ශක්තියෙන් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ඔයාලට යහපතක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අපි බුදුහාමුදුරුවෝගේ ගුණ වලින් ඒ වගේම ස්වාමීන් වහන්සේලාගේ ගුණ වලින් මේ ධර්මයේ නියමයට අදහන ගුරු ස්වාමීන් වහන්සේලා ඉන්නවා ඒ කට්ටියගේ ආශිර්වාදයෙන් ඔබලට සතුටු ශක්තිමත් ජීවිතයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම අපි මේ ලොකු සර්ගේ අවුරුදු 5 වෙනුවෙන් සංවිධානය කරලා තියෙනවා වැඩසටහනක් අපි ආරාධනා කරනවා මේ වැඩසටහන සාර්ථක කරගන්න මේ දෙමාපියන්ට ලැබෙවි කියලා විශ්වාස කරනවා. මේ දෙමාපියන්ට අපි ස්තුතිවන්ත වෙනවා නැවතත්. සියලු දෙනාට බොහොම ස්තුතියි. මොනවා හරි හිතමනාපකමක් වුණා නම් සර් කිව්වා වගේ සමා වෙන්න ඕන. සමහර තීරණ ගන්න වුණා දැඩිව ඉඳලා ඒ කියන්නේ එහෙට මෙහෙට නැමෙන්නේ නැතුව තීරණ ගන්න උනා සමහර තීරණ. හානම් හා බෑනම් වගේ තීරණ ගන්න උනා. ඒව හිතමනාපකම් වුණා නම් සමා වෙන්න ඕන. ඒකේ ප්‍රතිඵලය ඉතාම සාර්ථකයි. රත්තුර පොලිසියට අපි ආරාධනා කරා පොලිසිය ආරක්ෂාව ලබා දෙන්න කියලා අපිට ඒකට එකඟ වුණා. නමුත් හදිසි අනුතුරු තත්යකටපත් වෙලා ඒ යම් යම් තැන් වලට නිලධාරීන් යොමු කරන්න වුණා. නමුත් අපි එතුමාලට බොහොම ස්තුතිවන්ත වෙනවා අපේ කලාප කාර්යාලයේ සියලු දෙනාට. එහෙනම් අපි අපේ වැඩසටහන අවසන් කරනවා. අපේ ගුරුතුමියන්ලට ඇත්තටම බොහොම ස්තුතියි මේ වැඩේ සාර්ථක කරගැනීමට උදව් කරාට. මේක නැතුව මේක කරන්න බෑ. සියලු දෙනාට බොහොම ස්තුතියි. අපේ දරුවන්ට බොහොම ස්තුතියි. ප්‍රධාන ශිෂ්‍ය නායකයන්ට, නටපු අයට, කවි කියපු අයට, ප්‍රාථමික අංශයේ දරුවෝ සියලු දෙනාට බොහොම ස්තුතියි. පොඩි සංග්‍රහයක් සකස් කරලා තියෙනවා. ඒක භුක්ති විඳලා අපි තවත් දන්සලක් තියෙනවා. ඒකත් භුක්ති විඳලා සතුටින් සියලු දෙනා මේ වගේ එකට ඉදිරියේදී ඉන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මගේ කවදාව අවසන් කරනවා. බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාටම දරුවන් සරණයි. දැන් අපි මේ අපේ පෙරහැර අවසන් කරන මොහොත තියෙන්නේ අපේ නියෝජ්‍ය දේවල් පොතුමාට අපි ආරාධනා කරනවා මේ පිරිත් පොත් වහන්සේ අපේ ලොකුසරට බාර දෙන්න කියලා බාර දීලා අපි මේ නිල වශයෙන් මේ පෙරහැර අවසන් කරනවා අපේ නායක ස්වාමීන් වහන්සේ ලැබුණොත් මම ඉතාමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා සියලු දෙනාටම සාදුකාරයක් දීලා මේක අපි බාර දෙනවා මේකේ ආශිර්වාදය සියලු දෙනාටම සියලු දෙනාම නැගිටින්න ආශිර්වාද කරනවා